හයි පර්ෆෝමන්ස් වර්ක් සිස්ටම්. අධිකාරඵල වැඩ පද්ධති. ව්‍යාපාර සංවිධානවල තනි සේවාදායකයන්ගේ කාර්ය සාධනය, ඒ වගේම ව්‍යාපාර සංවිධානවල ලාභය, සේල්ස් වගේ දේවල්, ඒ වගේම ඉනොවේටිව්නස් එක සහ ගුඩ්විල් වගේ දේවල් අධිකාරඵල වැඩ පද්ධති වලින් වැඩි කරන්න පුළුවන්. මම ප්‍රොෆෙසර් දුෂාන් දයරත්න, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මහාචාර්යයෙක්. අපි HPWP සෙන්ටර් එකකින් පටන් ගත්ත වීඩියෝ සීරීස් එකක් ව්‍යාපාර සංවිධානවල තනි පුද්ගලයන්ගේ, ඒ වගේම සමස්තයක් විදිහට ව්‍යාපාර සංවිධානවල කාර්ය සාධනය වැඩි කරන්න හේතු වන මානව සම්පත් කළමනාකරණයට අදාළ තියරිස්, මොඩල් සහ අප්‍රෝචස් මොනවද කියලා. ඒකේ පළවෙනි වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කළේ හයි පර්ෆෝමන්ස් වර්ක් ප්‍රැක්ටිසස්. අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හයි පර්ෆෝමන්ස් වර්ක් සිස්ටම්. අපි ඉස්සෙල්ලාම බලමු හයි පර්ෆෝමන්ස් වර්ක් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම හයි පර්ෆෝමන්ස් වර්ක් සිස්ටම් එකක් කියලා කියන්නේ හයි පර්ෆෝමන්ස් වර්ක් ප්‍රැක්ටිසස් වලට වඩා පුළුල් සංකල්පයක්. හයි පර්ෆෝමන්ස් වර්ක් ප්‍රැක්ටිසස් වල ඒ පළවෙනි වීඩියෝ එක බලපු සහෘදයාට මතක ඇති අපි ફોකස් කළේ HRM ප්‍රැක්ටිසස් සහ ඊට අදාළ පොලිසිස් වගේ දේවල්. හැබැයි හයි පර්ෆෝමන්ස් වර්ක් සිස්ටම් කියන සංකල්පය ඊට වඩා ගොඩාක් පුළුල් සංකල්පයක්. හයි පර්ෆෝමන්ස් වර්ක් සිස්ටම් වල හයි පර්ෆෝමන්ස් වර්ක් ප්‍රැක්ටිසස් වලට අමතරව යම් වර්ක් ස්ට්‍රක්චර්ස් වගේ දේවල්. දැන් වර්ක් ස්ට්‍රක්චර් කිව්වම උදාහරණයක් විදිහට ව්‍යාපාර සංවිධානයේ මෙකැනිස්ටික්ද එහෙම නැත්නම් ලෙස් මෙකැනිස්ටික්ද කියන කාරණා ගැන අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම අපිට අවධානය යොමු කරන්න වෙනවා HRM වලට අදාළ පොලිසිස් වගේ දේවල්. ඒ වගේම ප්‍රොසෙසස් වගේ දේවල්. ඇත්තටම HPWS කියන සංකල්පය ලංකාවේ තරම් ජනප්‍රිය සංකල්පයක් නෙමෙයි. මේ සංකල්පය 1970 ගණන් වල ඇමරිකාවේ බිහිවිච්ච සංකල්පයක්. මේ සංකල්පයේ ෆාදර් විදිහට එහෙම නැත්නම් පුරෝගාමියෙක් විදිහට සලකනවා අපි ඩේවිඩ් නැඩ්ලර්. ඉතින් මේ ඩේවිඩ් නැඩ්ලර් මේ සංකල්පය නැත්නම් HPWS හඳුන්වා දුන්නේ මැනුෆැක්චරින් ඕගනයිසේෂන් වලට. හැබැයි අද වෙනකොට මේක මැනුෆැක්චරින් සහ සර්විස් කියන ආයතන වර්ග දෙකටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ලෝකයේ අපි HPWS පිළිබඳ කරපු පර්යේෂණ දිහා බැලුවොත් එහෙම දසදහස් ගණනින් පර්යේෂණ සිදු වෙලා තියෙනවා. වෙස්ටර්න් වර්ල්ඩ් එකේ තියෙනවා, ඒෂියන් කන්ට්‍රීස් වල තියෙනවා. ඒ වගේම ලංකාවේ ඇත්තටම HPWS පිළිබඳ පර්යේෂණ මම රාශියක් කරලා තියෙනවා. හයි පර්ෆෝමන්ස් වර්ක් සිස්ටම් කියන සංකල්පය ලංකාවට හඳුන්වා දීමේදී ඒ පුරෝගාමියා විදිහට මගේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ හයි පර්ෆෝමන්ස් වර්ක් සිස්ටම් වල තියෙන ප්‍රතිලාභ මොනවද කියලා අපේ ව්‍යාපාර සංවිධානවල කළමනාකරුවන් අතර ප්‍රචලිත කරන්න. ඇත්තටම අධිකාරඵල වැඩ පද්ධතිය එහෙම නැත්නම් HPWS ව්‍යාපාර සංවිධාන වලට හඳුන්වා දුන්නාම ලැබෙන ප්‍රතිලාභ මොනවද? පළමුවෙන්ම අපිට කියන්න පුළුවන් තනි පුද්ගලයන්ගේ කාර්ය සාධනය වැඩි වෙනවා කියලා. දැන් තනි පුද්ගලයන්ගේ කාර්ය සාධනය වැඩි වෙනවා කිව්වහම ගොඩාක් උදාහරණ අපිට මේකට ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට තනි සේවාදායකයන්ගේ කාර්ය සාධනය වැඩි වෙනවා, ඒගොල්ලන්ගේ ඉන්වෝල්ව්මන්ට් වැඩි වෙනවා, පාටිසිපේෂන් වැඩි වෙනවා, කමිට්මන්ට් වැඩි වෙනවා, ඒගොල්ලන්ගේ මොටිවේෂන් වැඩි වෙනවා. ඒ වගේම ව්‍යාපාර සංවිධානයේ පැත්තෙන් බැලුවොත් එහෙම ව්‍යාපාරයේ ලාභය වැඩි වෙනවා, ඒ වගේම සේල්ස් වැඩි වෙනවා, අපිට කියන්න පුළුවන් ඉනොවේටිව්නස් එක වැඩි වෙනවා, ඒ වගේම ව්‍යාපාරයේ ගුඩ්විල් එක වැඩි වෙනවා. දැන් අපි බලමු HPWS ඉන්ට්‍රොඩියුස් කරලා ප්‍රායෝගිකව මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඇත්තටම HPWS හඳුන්වා දීමේදී අපිට අනුගමනය කරන්න ඕන බේසික්ස්. නැත්නම් මේවා සමහර ස්කෝලර්ස්ලා ප්‍රින්සිපල්ස් කියලා හඳුන්වනවා. සමහර මේවා HPWS එලිමන්ට්ස් කියලාත් කියනවා. ඒවා රාශියක් තියෙනවා. අපි HPWS වලට අදාළ මූලිකාංග එහෙම නැත්නම් එලිමන්ට්ස් කීපයක් සාකච්ඡා කරමු. පළවෙනි කාරණාව තමයි නැත්නම් පළවෙනි මූලිකාංගය තමයි ඉග්ලිටේරියනිසම් and engagement. මේ ඉග්ලිටේරියනිසම් කියන්නේ මොකක්ද? ඉග්ලිටේරියනිසම් කියලා කියන්නේ ආයතනයේ ඉන්න සේවාදායකයන්ට කළමනාකරුවෝ මිනිස්සු විදිහට සලකනවා. ඒ වගේම අපි උත්සාහ කරන්න ඕනේ ඒගොල්ලන්ගේ engagement වැඩි කරගන්න. දෙවෙනි කාරණාව තමයි shared information and trust කියන එක. ඒ කියන්නේ සේවකයන්ට අවශ්‍ය ඉන්ෆර්මේෂන් අපි දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට තීරණ ගන්න බැරි වෙනවා. ඒ වගේම අපි සේවකයන්ව ට්‍රස්ට් කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි අපි නිරන්තරයෙන්ම සේවාදායකයන්ගේ competencies improve කරගන්න උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ knowledge development එකට skills වැඩි කරගන්න සහ favorable attitudes ඇති කරගන්න උදව් කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි performance based pay system.
මේ ෆොෆෝමන්ස් බේස් පේ සිස්ටම් ආපුවම සේවකයෝ උනන්දු වෙනවා. මොකද සේවකයෝ දන්නවා මහන්සියලා වැඩ කළොත් ඒගොල්ලන්ගේ ප්‍රතිලාභ වැඩි කරගන්න පුළුවන් කියලා. දැන් මේ වීඩියෝවෙන් ඇත්තටම අපි මූලධර්ම, ඒ කියන්නේ HVWS මූලධර්ම කීපයක් විතරයි සාකච්ඡා කළේ. අපි ඉදිරියේ පැවැත්වෙන වැඩමුළුවකින් නැත්නම් වර්ක්ෂොප් එකකින් අවධානය යොමු කරමු ප්‍රායෝගිකව ආයතනයක නැත්නම් ව්‍යාපාර සංවිධාන වලට HVWS සංකල්පය හඳුන්වා දෙන්නේ කොහොමද? ඒ හඳුන්වා දීමෙන් කොහොමද ව්‍යාපාර සංවිධාන වල ලාභය, සේල්ස් වගේ දේවල්, ඉනොවේටිව්නස් එක, ඒ වගේම ගුඩ්විල් වගේ දේවල් වැඩි කරගන්නේ. එතෙක් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.